සුබ දවසක් හැමෝටම YouTube එපිසෝඩ් channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් මේක නම් මගේ වීඩියෝ වලින් ගොඩාක් අඩුවෙන්ම එන වීඩියෝ එකක්. ගොඩක් වෙලාවට සමහර අය මගෙන් අහනවා මහත් වෙන්න මොනවද හොඳ ක්‍රම කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මහත් වෙන්න ආස අයට වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා. ඉතින් මේ ඩ්‍රින්ක් එක හදා ගන්න අපිට අවශ්‍ය වෙනවා රටින්දි මම මෙතන 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම ආනමාළු කෙසෙල් ගෙඩියක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මේ වගේ අපි බ්ලෙන්ඩ් කරගන්න කප් එකට මේ රටින්දි වල ඇට ඉවත් කරලා ඒ කප් එකට එකතු කරගන්න එක. අපි මුලින්ම රටින්දි ටික එකතු කරගෙන ඊට පස්සේ ආනමාළු කෙසෙල් ගෙඩිය කෑලි වලට කපා ගන්නවා බ්ලෙන්ඩ් කරගන්න ලේසි නිසා. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් දාලා. ෆ්‍රෙෂ් මිල්ක් සාමාන්‍යයෙන් මම මෙතන මිලිලීටර් 250ක විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. අපි මේකට සීනි එකතු කරගන්නේ නැහැ. ඔයාලට කැමති නම් මේකට මී පැන් ටිකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ රටින්දි වල පැන් රස තියෙන නිසා. ඊට පස්සේ අපිට තියෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක බොන්න. ඉතින් උදේම ඉස් බඩට බොනවා නම් ගොඩක් හොඳයි. ඔන්න මහත් වෙන්න කැමති අයට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මම කිව්වේ ඔයාලට ගොඩක් අඩුවෙන් තමයි මම මහත් වෙන අයට වීඩියෝ අරගෙන එන්නේ. ඒකට හේතුව ගොඩක් අය කැමති කෙට්ටු වෙන දේවල් කියලා දෙනවට. ඒ නිසා සමහර අය කමෙන්ට් කරලා තිබුණා මහත් වෙන්න මොනවා හරි කියන්න කියලා. ඉතින් ඔන්න මේක ඔයාලට හදාගෙන බොන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේකට ආමන්ඩ් නට් දෙක තුනක් එකතු කරගන්නත් පුළුවන්. එතකොට ගොඩක් හොඳයි. ඔන්න ඔයා මහත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම උදේ නැගිට ගමන් ඔයාලට පුළුවන් මේක හදාගෙන try කරලා බලන්න. මේක මාරම රසයි. ඒ වගේම ඔයාලට මහත් වෙන අවශ්‍ය දේවලුත් ඔයාගේ ශරීරයට මේ ඩ්‍රින්ක් එකෙන් ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩ් කරලා ඔයාලට තියෙන්නේ මේක බොන්න ගන්න. ඉතින් හරිම ලේසි. මේ අමුද්‍රව්‍ය ටික ඔයාලා ළඟ තියාගත්තා නම් ඔයාලට මේක හැමදාම හදලා බොන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. අර කිව්වා වගේ ආමන්ඩ් නට් දෙක තුනකුත් දාගන්න තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. ඉතින් try කරලා බලලා කොහොමද කියලා කියන්න. සාමාන්‍ය සති 2ක් විතර බීලා තමයි ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගිහින් එන්න.